Hello guys, welcome to NS Diary. හලෝ ළමයි ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. පුළුවන් නම් ගෙස් කරන්න අද අපි කොහෙද ආවේ කියලා. ඔව්. අද අපි ආවේ කැලණි පන්සල්. එහෙනම් කැලණි පන්සල ගැන ඔයගොල්ලෝ දන්න නොදන්න දේවල් දැනගන්නත් එක්ක වීඩියෝ එකේ අන්තිම වෙනකන් අපිත් එක්ක ඉන්න. මතක ඇතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පසන් ගෞතම මුනිදුපුතුවේ ශාසනයේ ලොව පැවතීමේ එසම්පත් ඇති අයත් යනවා මරුව සමගින් නුරුදියේ. වසන් නැතිතා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. කැලණි රජ මහ විහාරය එහෙමත් නැත්නම් කැලණි පන්සල ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණි ප්‍රදේශයේ පිහිටලා තියෙන බෞද්ධ විහාරස්ථානයක්. කොළඹට ඊසාන දෙසින් කිලෝමීටර් 11කට සමාන දුරකින් මේ විහාරස්ථානය පිහිටලා තියෙනවා. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන වාක්‍යය ඔයගොල්ලෝ අහලා ඇති. කැලණි පූජා භූමිය සම්බන්ධව වගේ වාක්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන්ම මේ බිම පුණ්‍ය භූමියක් ලෙස සැලකපු හින්දා. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබුණු බිම්බමක් වන මේ කැලණියට වසර 1000 ගණනක් පැරණි ඉතිහාසයක් තියෙනවා. අතීතයේ ඉඳන්ම බෞද්ධයන්ගේ වන්දනාවට ලක් වුණු මේ කැලණි පුදබිම අදටත් ලක්වාසී පොදු ජනතාව නිතර යන තැන. බුදුන් වහන්සේගේ තෙවන ලංකාව කැලණි විහාරය සම්බන්ධ ඉතිහාසය ගැන කතා කරනකොට අහන්න ලැබෙන පැරණිතම සිදුවීම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කිරීම ගැන තියෙන බෝත. බුද්ධත්වයට පත්වීමෙන් වසර 8කට පස්සේ බුදුන් වහන්සේ කැලණියට වැඩම කරේ මණියක්ගිතනා රජතුමාගේ ඉල්ලීම නිසා. එදා බුදුන් වහන්සේට ධර්මය දේශනා කරන්න මණියක්ගිතනා රජතුමා විසින් මණික් පුටුවක් හදලා දීලා තියෙනවා. බුදුන් වහන්සේ විසින් ධර්මය දේශනා කළා අවසන් වුණාට පස්සේ ඒ මණික් පුටුව තැන්පත් කරලා කැලණි ස්තූපය තැනු බවට තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කැලණි ස්තූපය ගැන කියද්දී ධාන්‍යාකාර හැඩයට නිර්මාණය කරලා තියෙන මේ කැලණි ස්තූපය මණියක්ගිතනා රජතුමාගේ නිර්මාණයක් වුණාට මේ ස්තූපය විශාල කරලා හදලා තියෙන්නේ යතාලතිස්ස කියන රජතුමා. ඒ අනුව වර්තමානයේ වෙනකොට අඩි 90ක් විතර උසකින් පිහිටන මේ ස්තූපයේ වට ප්‍රමාණය අඩි 180ක් විතර වෙනවා. ලංකාවේ මුල් යුගයේදී තුන ස්තූප අතරින් එකක් වන මේ කැලණි ස්තූපය 13 වන සියවසේදී කාලිංග මාඝ විසින් සිදු කරනු ලබන ආක්‍රමණයන් නිසා විනාශයට පත් වුණා. විනාශ වෙච්ච මේ ඓතිහාසික ස්තූපය ආයි ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ දෙවන විජයබාහු රජතුමා විසින්. යාර මහා දේවිය ගැන තියෙන කතා පොත ගැන කියද්දී කැලණිතිස්ස කියන රජතුමා කැලණි රාජධානියේ පාලකයා විදිහට කටයුතු කරන අවධියේදී සිදුවුණු මුහුදු ගොඩ ගැලීමක් පිළිබඳව ඉතිහාසයේ පොත්වල සඳහන් වෙනවා. මේ කියන සිද්ධියට හේතු වුණා කියලා කියන්නේ රජතුමා විසින් මහරහතන් වහන්සේ නමක්ව තෙල් කටාරමක ගිල්වලා අපවත් කරා කියලා කියවෙන කතාවක්. රජතුමාගේ බිසව රජතුමාගේ සහෝදරයා වෙච්ච උත්තේ කුමාරයාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. මේ සම්බන්ධය ගැන කැලණිතිස්ස රජතුමාට ආරංචි වුණ නිසා උත්තේ කුමාරයා කැලණියෙන් පලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ උත්තේ කුමාරයාට රජබිසවට ලියුමක් යවා ගන්න ඕන වෙච්ච හින්දා මහාන වෙස්ගත් පුද්ගලයෙකු අතේ මේ ලියුම යවන්න කල්පනා කරලා තියෙනවා. මේ මහාන වෙස්ගත් කෙනා මාලිගාවට ඇතුල් වෙන්න ක්‍රමයක් ගැන කල්පනා කර කර ඉන්නකොට දකින්න හැමදාම මාලිගාවට ඇතුල් වෙන මහරහතන් වහන්සේ නමක්. ඉතින් පහුවෙන්දම මේ ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයා මහරහතන් වහන්සේගේ පස්සෙන් හොරහසෙම මාලිගාවට ඇතුළු වෙනවා. ඒ වෙලාවේ මේ පුද්ගලයා මේ අරංගිය ලියුම බිසවට ඇහිඳ ගන්න පුළුවන් විදිහට බිම දැම්මට ඇහිඳ ගන්නේ මහරජතුමා. මේ ලියුම කියවලා බලපු මේ රජතුමා හිතන්නේ අර ඇත්ත මහරහතන් වහන්සේ නම විසින් මේ ලියුම ගෙනාවා කියලා. ඒ සැකයෙන් හින්දාම රජතුමා මහරහතන් වහන්සේව තෙල් කටාරමක දාලා අපවත් කරනවා. මේ සිදුවීම හේතු කරගෙන මුහුද කම්පා වෙලා ගොඩ ගැලුවා කියලා කියනවා.
මේ විදිහට මුහුද ගොඩගලමින් සිදුවන විනාශය මඩපවත්වන්න රජතුමා විසින් රජතුමාගේ දියණියව මුහුදට බිලි දීලා තියෙනවා. ඊවි කුමරිය රැගත් මේ ඔරුව මාගම රාජධානියට අයත් වෙරළ සීමාවට ගොඩ බැස්සා. කුමරිය මුහුදු මහා විහාරය අසල ගොඩපටපු නිසා විහාර මහා දේවිය ලෙස ප්‍රකට වුණා. පස්සේ මාගම රාජධානියේ පාලකයා වෙච්ච කාවන්තිස්ස රජතුමාගේ අගපිස වෙච්ච මේ විහාර මහා දේවිය දුටුගැමුණු කුමාරයා නිසා මව පදවිය ලබා ගත්තා. කැලණි විහාරයට පුත්සත්කාර කරපු රජවරුන් අතරින් කැලණියේ රජකම් කරපු අතාලතිස්ස රජතුමා විසින් කැලණි ස්තූපය වඩාත් විශාල කරලා එහි මහල් 5කින් යුත් ප්‍රාසාදයක්, එහෙමත් නැත්නම් පස් මහල් ප්‍රාසාදයක් ඉදි කරලා තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය සමයේදී කැලණි විහාරය තුල රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ විසූයායයි ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ කාලයේ විහාරයේ වැඩ කටයුතු කරගෙන යාමට රාජ්‍ය අනුග්‍රහයද නොඩුව ලැබිලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 227 දී විතර අනුරාධපුරයේ රජකම් කරපු කනිෂ්ඨ තිස්ස කියන රජතුමා මේ පූජා භූමියට උපෝසථාගාරයක් ඉදි කරලා තියෙනවා. අනුරාධපුරයේ යුගයේ අවසන් වුණත් එක්කම ආරම්භ වෙච්ච පුලතිස්ස රාජධානියේ රජකම් කරපු විශිෂ්ටතම රජවරු දෙන්නෙක් වෙච්ච මහා පරාක්‍රමබාහු රජතුමා සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා කැලණි විහාරයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා තියෙනවා. ඒත් පොළොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාර්ග එල්ල කරපු ආක්‍රමණයත් එක්ක කැලණි විහාරය පරිහරණයට පත් වෙලා තියෙනවා. විනාශ වෙලා ගිය කැලණි විහාරය ආයෙත් ගොඩනැගුවේ තෙවන විජයබාහු රජ සමයේදී. ඊට පස්සේ දෙවන පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු කියන රජවරු කැලණි විහාරයේ දියුණුව වෙනුවෙන් අපකප වෙලා වැඩ කරලා තියෙනවා. 1505 වසරේදී ලංකාවට පෘතුගීසීන් ඇවිල්ලා කෝට්ටේ රාජධානිය වාසය කරා. 1551 වර්ෂයේදී 7 වෙනි බුවනකබාහු රජතුමා පෘතුගීසි සොල්දාදුවෙක්ගේ වෙඩිපහරකින් මිය ගියාට පස්සේ ඔහුගේ මුණුපුරා වෙච්ච ධර්මපාල කුමාරයා කෝට්ටේ රජු වශයෙන් අභිෂේක ලැබුවා. පෘතුගීසින්ගේ අල්ලේ නැටවෙච්ච රූකඩයක් වෙච්ච මේ ධර්මපාල කුමරු බෞතිස්ම කිරීමෙන් පස්සේ දොන් ජුවන් ධර්මපාල යන නමින් හඳුන්වනු ලැබුවා. මේ දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ දුර්වල පාලනය නිසා පෘතුගීසින් කෝට්ටේ රාජධානිය තුල තිබුණු පුරාවස්තු රැසක් විනාශ කළා. 1575 අවුරුද්දේදී කපිතාන් දියෝගෝ ද මෙලෝ ඇතුළු පිරිසක් කැලණි විහාරයේ කොල්ල කෑවා. ඊට පස්සේ ඒගොල්ලෝ කැලණි විහාරය තුල ආගමික වතාවත් කිරීම පවා තහනම් කරා. පෘතුගීසින් ලබා දුන් අනහින්දා කිසිම කෙනෙක් කැලණි විහාරය වන්දනාමාන කරන්න ගියේ නැහැ. ඒ නිසා ටික කාලෙකින් විහාරය වල් බිහි වෙලා අභාවයට පත් වුණා. ඊට පස්සේ කාලයක් යනකොට මහනුවර රජකම් කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගයේදී මේ රටේ ශාසනික ප්‍රබෝධයක් ඇති වුණා. ඒ යුගයේදී ලාංකික බුද්ධ ශාසනයට ඉතා සේවයක් කළ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් කැලණි විහාරය ආයත් ගොඩනැගීමේ සටන ආරම්භ කරා. සරණංකර හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොලැබුව ලැබිච්ච නිසා වල් බිහි වෙලා නටබුන් වෙලා තිබුණු මේ විහාරය ආයි ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් වුණා. යලි ගොඩනැගුණු කැලණි විහාරය පසුගිය ශතවර්ෂ දෙක ඇතුළත වඩා දියුණුවට පත් වෙලා තියෙනවා. කැලණි විහාරය ගැන කතා කරනකොට කැලණි විහාරයේ තියෙන සිතුවම් ගැන අමතක කරන්න බෑ. මේ විහාරය තුල තියෙන සිතුවම් යුග දෙකකට අයත් වෙනවා කියලා විශ්වාස කරනවා. ඒ විදිහට මහනුවර යුගයේදී නිර්මාණය කරපු සිතුවම් අතර වෙස්සන්තර, මහා සීවලී, ධර්මපාල කියන ජාතක කතා රසක් දැක්වෙනවා. 20 වන සියවසේදී සෝලියස් මැන්දිස් විසින් සිතුවම් කරපු සිතුවම්ද මේ කැලණි විහාරයේ දක්නට ලැබෙනවා. එදා කැලණි විහාරයේ ප්‍රධාන විහාරකයේ විනාශ වෙච්ච හින්දා ඒකේ යාලි ගොඩනැගුවේ හෙලේනා විජේවර්ධන කියන තාන්පතිය. ඒ වෙලාවේ විහාරයේ තුල චිත්‍ර ඇඳීමේ කාර්යය සෝලියස් මැන්දිස් කියන චිත්‍ර ශිල්පියාට බාර කරා. ඒ වගකීම බාරගත්ත මේ චිත්‍ර ශිල්පියා බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, එතකොට දන්ත කුමරු හා යම්මාලා කුමරිය දළදාව වැඩම කිරීම, ඊට පස්සේ සංඝමිත්තා තිරණිය ලංකාවට වැඩම කිරීම වගේ සිතුවම් රැසක් නිර්මාණය කළා. ඒ සිතුවම් අදටත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඔයාලට විහාරයේ ඇතුළ නම් මට පෙන්වන්න බැරුණා. මොකද විහාරයේ ඇතුළේ ෆොටෝ ගන්න තහනම් හින්දා.
දෙන්නත් එක මල් පහන් තියලා වැඳලා ඉවර වෙනත් එක්කම වැස්සකට අහු වුණා. දැන් ඉතින් ටිකක් වැස්ස පායනකම් ඉතින් තුලා ඉන්න. ඔයා දන්න තව කරුණු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි යන්න. පරිස්සමෙන් ඉන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.